ඉතින් ඔයාලට තියෙන්නේ Pentium නැත්නම් dual core 1GB RAM onboard graphics තියෙන PC එකක් නම් මම මේ අද ගෙනල්ලා තින්නේ 1GB RAM dual core machine වල ගහන්න supreme low end games 5ක්. ඉතින් මම මේ list එකේ පස්වෙනිට අරගෙන ආවිල්ලා තින්නේ Spider-Man 2 2004 release game එක. ඉතින් මේ gameplay එකේ පේන්න නම් තියෙන්නේ PS PlayStation gameplay එකක්. ඉතින් PC gameplay එකක් මට ගන්න බැරි වුණා. ඉතින් මේ ගේම් එක ඉතින් තේරෙනවා කියනකොට ස්පයිඩර්මෑන් ගේම් එකක් තමයි මේක 2004 රිලීස් වුණේ. ඉතින් මේක ඇත්තට ග්‍රැෆික් ක්වොලිටි හොඳ ගේම් එකක් නෙමෙයි. සාමාන්‍ය ඉතින් 32MB VRAM එකක් MB 256 RAM එකක් වගේ තියෙන Pentium machine එකකට ගහගෙන තියාගේ ෂෝක් එකට. ඉතින් මම මේ ගේම් එක ගැහුවා ටික කාලයක්. ගේම් එකේ මිෂන්ස් ගන්න තමයි අර මූවි එක මතකද ස්පයිඩර්මෑන් 2004 මූවි එකේ කතාව තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඉතින් මේක ඇක්ෂන් ඇඩ්වෙන්චර් ගේම් එකක් ඕපන් වර්ල්ඩ් ගේම් එකක් තමයි මේක. ඉතින් ගහලා බලන්න සුපිරිම ගේම් එකක්. කිසි වරදක් නැහැ ගේම් එක ගැන. ඉතින් පොඩ්ඩක් ග්‍රැෆික් ක්වොලිටි අඩුයි වගේ දැනෙනවා මට. ඒක අවුලක් නැහැ ඉතින්. හරි ඉතින් මගේ ලිස්ට් එකේ හතරවෙනි මං ගෙනල්ලා තියෙන්නේ Hitman 2 Silent Assassin කියන ගේම් එක. ඉතින් මේක ලංකාවේ ගොඩක් කට්ටිය අතර ප්‍රසිද්ධයි Hitman series එක. ඉතින් ඔයගොල්ලෝ දන්නේ ගොඩක් කට්ටිය දන්නේ Hitman 2 3 අලුතෙන් ආපු ගේම් ටික. ඉතින් මේ ගේම් එක රිලීස් වුණේ 2002. මේක ඉතින් දන්නවා ඉතින් හිට්මෑන් කියනකොට තියෙන ස්ටෙල්ත්. කියන්නේ අපිට කියන ටාගට් ගිහලා මරන්න තමයි තියෙන්නේ. ඇසසන් ක්‍රීඩ් ඇත්ත කාලේ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගේම් එකේ මම ගහලා තියෙන ඩෙමෝ එක කියන්නේ පළවෙනි විෂන් එක විතරයි. ඉතින් මට මේ ගේම් එක ඉතින් අමාරු වැඩි මට. සමහරෙන් ගහන ස්ටෙල්ත් ෆෑන්ලාට එහෙම ගොඩක් හොඳ ගේම් එකක්. ග්‍රැෆික් ක්වොලිටි එක 2002 කියන්නේ බෑ 2004 ගේම් එකක් වගේ තමයි පේන්නේ. ඉතින් මේකේ පළවෙනි විෂන් එහෙම ගොඩක් අමාරුයි. තව මේකේ ලොකු මැප් වෙරයිටි එකකුත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මැප් එකක් එහෙම ගොඩක් ගත්තොත් හෙන සයිස් මේකින් අපිට තව මරන්න මිනිස් මරන්න ගොඩක් ක්‍රම දීලා තියෙනවා. ඕනනම් මෝඩයා වගේ කෙලිම තුවක් වරන් කෙලගෙන යන්නත් පුළුවන්. නැත්තම් එක එක්කත් මරන්න නැතුව ටාගට් එක විතරක් මරලා බේරලා එන්නත් පුළුවන්. ඒ විදිහට ගන් ප්ලේ ස්ටයිල් ගොඩක් තියෙන. ඉතින් සුපිරි ගේම් එකක් රිලීස් වෙච්ච කාලයට අනුව ගොඩක් හොඳයි. ගහලා බලන්න කියලා රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට. හරි ඉතින් මං ඊළඟට අරන් ගන්න දෙන ගේම් එක තමයි Call of Duty 1. ඒ කියන්නේ Call of Duty franchise එකේ පළවෙනිම ගේම් එක. ඉතින් Call of Duty franchise එක කියන්නේ ලෝකේ ප්‍රසිද්ධම ගේම් franchise වලින් එකක්. ඉතින් හැබැයි මේ Call of Duty ගේම් එක සාමාන්‍යයෙන් අද කාලේ රිලීස් වෙන Call of Duty ගේම් වලට වඩා වෙනස්. ඒ කියන්නේ මේකේ තියෙන අර 1900 බාර ගණන් වල යුද්ධ ගැන සීන් තමයි තියෙන්නේ. මිෂන් උනත් තියෙන පරණම මිෂන් තියෙන යුද්ධ ටැංකි කුඩු කරන්න යන්නේ වගේ සීන්. ගේම් එක බෑ ආතල් මං ගොඩක් දුරට ඉවර කරන්න තව ටිකයි තියෙන මට ගේම් එක. 2003 මේ ගේම් එක රිලීස් වුණේ. ඉතින් මේ ගේම් එක ගහගන්න සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ට MB 256 512 RAM එකක් 32MB නැත්නම් 64MB VRAM එකක් එක්ක Pentium processor එකක් උනත් ගහගන්න පුළුවන් shape එකේ. හරි ඉතින් friends ඊළඟට ගෙනල්ලා තියෙන ගේම් එක තමයි මෙච්චර කාලයකට රිලීස් වෙච්ච සුපිරිම ගේම් එකක් වෙන Halo 1. ඉතින් friends මේක ලංකාවේ කට්ටිය නම් ගොඩක් එච්චර දන්නේ නැති franchise එකක්. පිටරට නම් මේ ගේම් එකට මැරෙන්න තරම් fans ලා ඉන්නවා. මේකත් Call of Duty වගේම first person shooter ගේම් එකක්. ඒත් මේකේ තියෙන space එක කියන්නේ අභ්‍යවකාශ scene එකක් කියන්නේ. මට ඒ story නම් එච්චර හොඳට මතක නැහැ මං. මේ ගහනවා ස්ටෝරි මට එච්චර මතක නැහැ ගැහුවෙනකොට දවසකින්. මේක රිලීස් වුණේ මට මතකයි 2001 නැත්තම් 2002. ඉතින් මේ ගේම් එකේ 2001 ගේම් එකක් කියන්න බෑ මේ. ග්‍රැෆික්ස් අතින් එහෙම ගොඩක් හොඳ ගේම් එක. ඉතින් මේ ගේම් එකේ තනික මේ අනිත් ගේම් වල වගේම තමයි සුපිරි මැප් ටිකක් තියෙනවා කියන්නේ. දැන් මේ වීඩියෝ එකේ තියෙන මැප් එකේම සුපිරි මං මේ මිෂන් එක ටිකක් වෙලා ගැහුවා. ගේම් එකේ ඒ කියන්නේ අපිට වෙපන්ස් දීලා තියෙන පිස්ටල් එකක් තියෙනවා. තව රයිෆල් එකක් තියෙනවා. වගේ ගොඩක් වෙපන්ස් දීලා තියෙනවා. තව ඉතින් මේ සීරියස් එකේ තව ගොඩක් ගේම් රිලීස් වුණා. මේ ගේම් එක තමයි ඉතින් පළවෙනි ගේම් එක. ඉතින් මේක ගහ ගන්න සාමාන්‍යයෙන් MB 256 RAM එක 32MB VRAM එක Pentium machine එකක් වගේ තිබ්බොත් හොඳටම ඇති. සාමාන්‍ය medium graphics වලින් නම් play කරගන්න පුළුවන්. ඉතින් ගහලා බලන්න කියලා රෙකමන්ඩ් කරනවා සුපිරිම ගේම් එකක්. හරි ඉතින් මගේ ලිස්ට් එකේ පළවෙනි ගේම් එක තමයි Prince of Persia Sands of Time. ඉතින් මේ ගේම් එක ගැන කියනවා නම් මේක
ඇක්ෂන් ඇඩ්වෙන්චර් ගේම් එකක්. මේක Assassin's Creed 1 වගේ ගේම් එකක් තමයි. ඉතින් මේ ඒකට හේතුව තමයි මේක Assassin's Creed 1 හදන්න ඉන්ස්පිරේෂන් නැත්තම් උපදෙස් අරගෙන තියෙන්නේ මේ ගේම් එක තමයි. ඉතින් මේ ගේම් එක රිලීස් වුණේ 2003. මේ ගේම් එකේ ස්ටෝරි ගැන කියනවා නම් මොකද්ද? අරාබියේ ඒ වගේ පැත්තක මොකද්ද ලොකු ස්ටෝරියක් තියෙනවා මේකේ. අපේ ප්ලේයබල් කැරක්ටර් එක තමයි ඒ නගරේ ඉන්න ප්‍රින්ස් එක නැත්තම් කුමාරයා. එහෙම ලොකු කතාවක් වෙනවා මේකේ. තව ගේම් ප්ලේ එලිමන්ට්ස් විදිහට ගත්තොත් හොඳ කොම්බැට් ස්ටයිල් එකක් තියෙනවා. තව පාකෝ කරන්න කියන අපිට පසල් විසඳන්න තියෙනවා. ඒ වගේ යන ගේම් එක ගහගෙන යන ගමන් ස්ටෝරිය හෙලි කරගෙන යන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ ගේම් එක ගොඩක් ආතල් ගහ ගන්න පුළුවන්. මට ඇත්තට ගහන්න උන්නේ ගේම් එක. පොඩ්ඩක් ගේම් එක මොකද්ද කේස් එකක් වුණා ක්‍රෑෂ් වෙලා. හරි ඉතින් මේ ගේම් එක ගහ ගන්න සාමාන්‍යයෙන් 2003 රිලීස් වුණේ මේක. මේකටත් 512 RAM එකක් MB 64 වගේ VRAM එකක් එක්ක Pentium නැත්තම් dual මේක නම් සාමාන්‍ය dual core machine එකක්වත් ඕන වෙයි. dual core machine එකක socket ගහ ගන්න පුළුවන් ගේම් එක. හරි ඉතින් සුපිරිම ගේම් එකක් ගහලා කියලා මම ඒකත් රෙකමන්ඩ් කරනවා. හරි ඉතින් මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ 1GB RAM dual core ගහන්න සුපිරිම ගේම් පහක්. ඉතින් මේ ගේම් පහ ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පාල කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න මම අනිවාර්යයෙන් රිප්ලයි කරන්නම් ඒ වලට. ඉතින් මම ඉස්සරහට මේ ගේම්ස් ගැන තව වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් channel එකට subscribe කරලා like කරලා එකතු වෙලා ඉඳපන්. දැන් ඵලයන්